ඒ වගේම මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන අපේ රටේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ රණවිරුවන් අපේ රටේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ දේශපාලන නිදහස ඒකීය භාවයේ සුරක්ෂා කරන්න දැවැන්ත සේවාවක් ඉෂ්ට කළා. නමුත් අද වෙන විට ආබාධිත රණවිරුවන්ගේ බරපතල ප්‍රධානතම වශයෙන් ගැටලු තුනක් තිබෙනවා. අද මේ විවාදයට සවන් දෙන්නට ඒ ආබාධිත රණවිරු පවුල් කොටසක් ඇවිල්ලා. ඒ අය වෙනුවෙන් මම මේ යෝජනාව ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම 2025 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15 2025 මගින් සියලුම රාජ්‍ය නිලධාරීන් හා සන්නද්ධ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කරන්නට කටයුතු කරා. ඒක අයවැය යෝජනාවක්. හැබැයි විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 2 2025 මගින් ත්‍රිවිධ සන්නද්ධ හමුදා සේවාවන්හි පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදී විශ්‍රාම ලැබීමෙන් පසුව වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ලබන විශ්‍රාමික නිලධාරියන් මියගිය නිලධාරියන්ගේ වැන්දබුවන් සහ වැන්ද පුරුෂයන් විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය සඳහා වූ හිමිකම් නොලබන බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත යලිත් චක්‍රලේඛයක් යොමු කරලා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පුදුම වැඩක්. අයවැය යෝජනා වෙනවා, අයවැය සම්මත වෙනවා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයා ඔහු යමනවා චක්‍රලේඛනය මේක අදාළ නැහැ. එයා රටේ ජනාධිපතිට වැඩිය ලොකුද? අපි අහන්න කැමතියි. කොහොමද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ? මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් කරුණු විමසී අවුරුදු 55 දක්වා රජෙන් ලැබෙන සියලු දීමනාවන් මෙම පිරිසට හිමිවන බැවින් විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය සඳහා හිමිකම් නොලැබෙන බව සඳහන් කරලා තිබෙනවා. ජනාධිපති කියනවා හිමිකම් ලැබෙනවලු. අධ්‍යක්ෂක ජනරාල් කියනවා ඒව ලැබෙන්නේ නැහැ. ඒතර කවුද මේ රටේ ලොකු? ජනාධිපතිද අධ්‍යක්ෂක ජනරාල්? මෙතනත් අපිට නායකත්වය අවශ්‍යයි. මේක 2025 යෝජනාවක්. මේක වහාම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. 1286 චක්‍රලේඛයට ප්‍රකාරව වෛද්‍ය හේතුන් මත සියලුම ආබාධිත සන්නද්ධ සේවා නිලධාරීන්ගේ සේවා වැටුප සහ විශ්‍රාම වැටුප විශේෂ වරප්‍රසාදයක් වශයෙන් ලබා දෙනවා. එසේ තිබියදී විශ්‍රාම වැටුප අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අභිමතය පරිදි විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය අවලංගු කරලා තිබෙනවා. මේ කොහොමද කතානායකතුමා වෙන්නේ? ජනාධිපතිට වැඩිය ලොකුයි විශ්‍රාම වැටුප අධ්‍යක්ෂක ජනරාල්වරයා. මේක වහාම නිවැරදි කරන්නයි කියලා මම ඒ අදාළ ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. දෙවෙනි ගැටලුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ආබාධිත මියගිය රණවිරුවන් අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් අනතුරුව ඔවුන්ගේ දෙමාපියන්ට සහ බිරිඳට ස්ථාවර දීමනාවක් රජය විසින් ලබා දෙනවා. මේ ස්ථාවර දීමනාව 25% දෙමාපියන්ටත් 75% බිරිඳවරුන්ටත් ලබා දෙනවා. නමුත් අද වන විට මෙම ස්ථාවර දීමනාව සැලකිය යුතු ප්‍රමාණයකට අත්හිටවලා තිබෙනවා. එහෙම අපිට තොරතුරු වාර්තා වෙනවා. 2025 වසරේදී වයස අවුරුදු 55 සම්පූර්ණ වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් හා බිරිඳවරුන් සඳහා මෙම ස්ථාවර දීමනාව රජය මගින් ලබා නොදීමට දැන් කටයුතු කරනවා. එහෙම කරන්න එපා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා වෙලා තිබෙන්නේ. මේ රට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවාගත්ත ඒ වීරෝදාර රණවිරුවන්ට මේ අසාධාරණය කරන්නට එපා. ඒ විතරක් නෙවෙයි. මීට පෙර ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරිවල නිරත වෙමින් සිටිදී සුනාමි ගුවන් අනතුරු සහ කාර්මික දෝෂ හේතුවෙන් අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය රණවිරුවන් සඳහා සියලු හිමිකම් ලබා දුන්නද මේ වන විට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි අතුරුදහන් වූවන් යලි පැමිණිය හැකියයි උපකල්පනය කරන මත කිරීම මත අතුරුදහන් වූවන්ගේ දෙමව්පියන් බිරිඳවරුන් සඳහා මෙතෙක් ලබා දුන්නු ස්ථාවර දීමනාව ලබා නොදීමට කටයුතු කරනවා. ඒ විශ්‍රාම ශේෂ්ත්‍රයේ පාර්ලිමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට කියන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිගේ පුටුවේ වාඩි වෙන්නේ කියලා. බුදුම බඩුවක් මෙහෙම තීන්දුව ගන්න පුළුවන්. රටේ ප්‍රතිපත්තියට විරුද්ධ. එසේම ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරී කරනු ලැබුවද අනතුරු සිදුවේ ක්‍රියාන්විත නොවන ප්‍රදේශයක නම් වෙනත් හේතුන් මත පවසමින් ස්ථාවර දීමනාව ලබා නොදීමට රජය කටයුතු කරනවා. උදාහරණයක් වශයෙන් ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල සිදු වූ ගුවන් අනතුරු සුනාමි ඒ වගේම JVP කලබල කාලයේ සිදු වූ අතුරුදහන් වීම මේ කරුණු කාරණා නිසා දෙන්න බැහැ කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. අදට ස්ථාවර දීමනාව ලැබෙන අයවලුන් සඳහා ස්ථාවර දීමනාවේ ලැබිය යුතු හිඟ මුදල් පැවතියක්. එම හිඟ මුදල් රජය ලබා දීමට පියවර නොගෙන තිබෙනවා. තුන්වෙනි ගැටලුව වයස අවුරුදු 55ක් වීමෙන් පසු වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වීම හේතු කොටගෙන විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ සිදු නොකළ පිරිසක් ඉන්නවා. ඔවුන් ඒ හේතුවෙන් දුබලතා වැටුපද හිමිකම් නොලබයි. වෛද්‍ය මණ්ඩලයට යොමු වීමේදී සිදු ප්‍රමාදයන් නිසා රණවිරුවන්ට ඒකට ඇත්තටම වග කියන්නට බෑ. පරිපාලනමය කටයුතු හේතුවෙන් ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය මණ්ඩල වෙත යොමු වීම ප්‍රමාද වීම හේතුවක් කරගෙන විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය හෝ දුබලතා වැටුප ලබා නොදීම ඒක සාධාරණ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රගතිශීලීව බලලා
මේ ගැටලුවටත් විසඳුම ලබා දෙන්නයි කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ නිසා බොහෝ අවස්ථාවල මේ ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවලට ප්‍රශ්නවලට බොහෝ වෙලාවල් වල සාකච්ඡා සිදු වෙනවා. ඒ බොහෝ සාකච්ඡා සිදු වෙන්නේ විපක්ෂයේ ඉන්නකොට. විපක්ෂයේ ඉන්නකොට හැමෝම යනවා උද්ඝෝෂණ තියෙන තැන්වලට. කොටුවටත් ගියා පහුගිය කාලේ. ඒ අයගේ යෝජනාවලට එකඟ වෙනවා. හැබැයි බලයට ආපු හැටියේ ඒ සියල්ලක්ම අමතක කරනවා. ඒ නිසා ආබාධිත රණවිරුවන් මේ රට දැය බේරගත්ත ඇස් ඉස් මස්ලේ අවයව පරිත්‍යාග කරලා තමන්ගේ පවුල් තමන්ගේ දූදරුවන් අමතක කරලා දෙවෙනි තැනට දමලා ඒ විශිෂ්ට සේවාවක් කරපු රණවිරුවන්ට ආබාධිත රණවිරුවන්ට ඒ යුතුයකම ඉෂ්ට කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකට අදාළ සියලුම ලියකියවිලි මම හැන්සත්ගත කරනවා, සභාගත කරනවා, රජෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සාධාරණත්වය ඉෂ්ට කරන්නයි කියලා.